හයි හැමෝටම. ඉතින් ඔන්න මම අද ඇවිත් ඉන්නේ චයිනාවල තියෙන මැටීරියල් ගන්න පුළුවන් ෂොප් එකකට. ඉතින් මම හැම රටකටම ගියාට පස්සේ ඔයාලට මේ වගේ මැටීරියල් ගන්න පුළුවන් ෂොප්ස් වල එක්ස්පීරියන්ස් අරගෙන එනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මේ වගේ ෂොප් එකකට. මෙතන ඒ වුණාට පෙනෙන්නේ නැහැ මැටීරියල් අපිට අල්ලලා බලලා ගන්න. ඒගොල්ලෝ ගාව මේ වගේ බුක්ස් තමයි තියෙන්නේ. මේ බුක්ස් වලින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් කැමති ඩිසයින් එක මේ විදිහට බලලා අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒතර අපි මේ ඩිසයින් එක කිව්වට පස්සේදී එයාලා ඒගොල්ලන්ගේ ස්ටෝර් වලින් ගෙනල්ලා දෙනවා. ඒ වගේම මෙතන මේ ඔක්කොගම ඕල්රෙඩි ඒගොල්ලෝ සාම්පල් වලින් ඩිසයින්ස් හදලා තියෙනවා. මහලා තියෙනවා. ඉතින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම වින්ටර් වලට ගැලපෙනවා තමයි ගොඩක්ම තියෙන්නේ. මේ විදිහට. මේ බලන්න හරි ලස්සනයි මේවා. නේ? හරි ලස්සනයි ඒවා. නේ? ඉතින් හරිම හොඳයි. මට හෙල්ප් කරා මේ ටික ඔක්කොම කරගන්න. ලිනන් තියෙනවා. හැම වගේ මේ වගේ ලයිට් වේට් මැටීරියලුත් තියෙනවා මේ. හැම මැටීරියල් එකක්ම මෙතන තියෙනවා. අපිට බුක් එකෙන් මේ විදිහට ඕනම කලර් එකක් සාම්පල් එක චෙක් කරලා මෙයාලට කිව්වම එයාලා ඒක අවශ්‍ය කරන ප්‍රමාණය අපිට කඩලා ගෙනත් දෙනවා. ඉතින් ඒකත් ඇත්තටම හරිම ලේසියි. මොකද අර මැටීරියල් රෝල් ගණන් අල්ලනවට වඩා මේ වගේ මෙහෙම බුක් එක දිහා බැලුවම අපිට ඒක ගන්න ලේසියි. මේ ඩෙනිම් මැටීරියල් තියෙනවා. අක්කම තියෙනවා. ඉතින් මෙතන ඔයාලට අර චූටියට පෙනුනට මේක අයියෝ මේක මේ ෆැබ්‍රික් මැටීරියල් ෂොප් එකක්ද කියලා එහෙම පෙනුනට මෙතන බලන්න නැති මැටීරියල් එකක් නෑ මේ බලන්නකෝ. මේක හරිම ඝනකමක් තියෙන හරිම ලස්සන මැටීරියල් එකක්. ලංකාවේ වගේ නෙමෙයි. අපි ලංකාවේ නම් ගොඩක් ෆැබ්‍රික් රෝල්ස් එහෙමනේ දකින්නේ. ඉතින් මේ හැම ෂොප් එකකම තියෙන්නේ ෆැබ්‍රික් තමයි. ඉතින් ඒගොල්ලෝ සාම්පල් විදියට ඇඳුම් මහලා තමයි එල්ලලා තියෙන්නේ. ඊට පස්සේ යාළගාව බුක් එකක් තියෙනවා. ඒ බුක් එකෙන් අපි සාම්පල් එක සිලෙක්ට් කරාම ඒගොල්ලෝ අපිට අවශ්‍ය කරන ප්‍රමාණය වෙනම ගෙනත් දෙනවා. ඉතින් එහෙම නැතිවර ඒගොල්ලෝ ගොඩාක් ස්ටෝ එකක් වගේ මෙතන සකස් කරගෙන නැහැ. ඉතින් මේ වගේ පොඩි පොඩි කුටි විදියට තමයි තියාගෙන ඉන්නේ. මේක ලස්සනයි මට ආස හිතෙනවා. This one? 1 meter. ඉතින් මට මේ ඇත්තටම මේ ඕනෙත් නෑ. අර ෂොප් එකට ආවට පස්සේ නිකම්ම යන්නත් බෑනේ. ඉතින් ඒ නිසා ඔයාලට වීඩියෝස් ගන්න ඕන නිසා තමයි මොන හරි අවිලා ගන්නේ. මට අර දැන් සාමාන්‍යයෙන් අපිට කිලෝ 30ක් වගේ තමයි රටකින් ගෙනියන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කොහොමද ගොඩක් වෙලාවට මම මේවා දාලා යනවා. හැබැයි මේ මැටීරියල් ටික නම් මට ගෙනියන්න හිතෙනවා. මොකද අර වෙනස් විදිහේ මැටීරියල් නේ. ඒතර අපි ලංකාවේ මහන්නේ නැති මේ වගේ ටිකක් අර බ්ලේසර් මහන්න පුළුවන්. ඒ වගේ මැටීරියල් නිසා මට මේ ටික ගෙනියන්න ඕනි කියලා හිතලා තියෙන්නේ. ඉතින් මෙතන බුක්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මට ඔක්කොම ඔයාලට පෙන්වන්නට වැඩක් නැහැ. ඉතින් මට ඕනුනේ ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක දෙන්න විතරයි. එතන අපිට මේ ගන්න තියෙනවා මේ ඒ කියන්නේ මේ ඩිසයින් ඕනෙම එකකින් අපිට තෝරන්න පුළුවන් මැටීරියල් එක ගන්න. මම හිතනවා මෙන්න මේක හොඳයි. This one? This one you want? Yeah. ඒක ලස්සනයි. මම හොය ඉරු මැටීරියල් එකක්. මට ඒක try කරලා බලන්න ආසයි. මහලා බලන්න ආසයි මොන වගේද කියලා. අපි 1 meter වගේ ගමු. ඉතින් ඔයාලට අද මම අරගෙන ආවේ චයිනාවල තියෙන ෆැබ්‍රික් මැටීරියල් ෂොප් විසිට් එකක්. ඉතින් මීට කලිනුත් මම ගොඩක් රටවල් වල ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඉදිරියේදී තියෙන රටවලදී ඔයාලට ලෝකේ තියෙන විවිධ රටවල් වල මොන වගේ ක්‍රමවේද අනුගමනය කරනවාද කියන එක පිළිබඳව වීඩියෝස් අරගෙන එන්න. ගිහින් එන්න මං ෂෝ. ISH Campus Issue Sewing Academy.